ක්‍රිස්ටෝකෝසේ ධම්මපදමට සම්බන්ධ වූයේ 2017 වර්ෂයේ ජූනි මාස විවෘත කළ වර්තමාන ශ්‍රී ලංකා ශාඛාව මාගේ නිවසේ සිට විනාඩි 15ක පමණ වාහනයෙන් යන දුර වේ. නමුත් මම සම්බන්ධ වූ කල පැවති ධර්ම මන්දිරයේ නිවසේ සිට සෑහෙන දුරක් පැවති නිසා රැකියාවට යන අතරමඟ නැන්දම් මා මෝටර් සයිකලෙන් පැය කහමාරක දුර ගෙවාගෙන ධර්ම මන්දිරයට ඇරලවීම මාගේ රාජකාරියක් වූවා. ඉඳහිට ධර්ම මන්දිරයට ඇතුළු වී ශ්‍රී විභූතියෙන් යුතු බුදු පිළිම වහන්සේට වන්දනා කළා. එම අවස්ථාවන් වලදී සමාජිකයන් දෑත් එක් කර සිනහමුසු මුහුණින් මාව පිළිගන්නා නිසා ඉතා සමීප බවක් දැනුණා. එසේම ශ්‍රී ලංකා බෞද්ධ රටක් බැවින් සෑම පන්සලකම බුදු පිළිම වහන්සේලා වැඩමවා තිබෙනවා. නමුත් ඊට හාත්පසින්ම වෙනස් ක්‍රිස්ටෝකෝසේ ධම්මපදමේ බුදු පිළිම වහන්සේ දකින විට හදවතට ඉතා සැහැල්ලුවක් ගෙන දුන්නා. එම කාරණා නිසා ක්‍රිස්ටෝකෝසේ ධම්මපදනම කුමන සංවිධානයක් කුමන ආකාරයෙන් කියා දී තිබෙනවාද යන්න උනන්දුවක් ඇති වූ නිසා ටිකෙන් ටික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වුණා. මම පැරඩයිස් රෝඩ් ආයතනයේ කළමනාකරුකු සේවය කරනවා. අවන්හල පාරක උත්සව සහා පිළිගැනීම කවුන්ටරයේ අධීක්ෂණය මම විසින් සිදු කරන නිසා 50 දෙනෙකු පමණ මාගේ යටතේ සේවය කරනවා. රැකියා ආයතනය කොළඹයි පිහිටා තිබුණේ. සංචාරය සාප්පු සවාරි ආදී විනෝද වීමට විශාල පිරිසක් කොළඹට පැමිණෙන නිසා දිනපතා අප ආයතනයේ දේශීය හා විදේශ සංචාරකයන්ගෙන් පිරී පවතිනවා. අප සංවිධානය තමා වෙනස් වූ විට අන්‍යයන්ද වෙනස් වේ. නිතරම ආදර්ශමත් වන්න ආදී කරුණු ඉගෙනගත් පසුව රැකියා ආයතනයේ කාර්ය මණ්ඩලයට නොයෙකුත් දේ අනදෙනවාට වඩා මම වෙනස් වීම වගකීම්දාරියා ලෙස විය යුතු දේ ආදර්ශමත් ක්‍රියාවට නැංවීමට නිතරම කැප වූවා. උදාහරණයක් ලෙසින් කුණු ඉවත දැමීමේදී පවා පිළිවෙලට කුණු ඉවත දැමිය යුත්තේ මේ ආකාරයට යයි පවසනවාට වඩා එය කළ යුතු ආකාරයේ ක්‍රියාවෙන් කර පෙන්වීමට උත්සාහ කරනවා. උදේ සවස සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය සජ්ජායනය කරන විට එහෙත් සැමදා මම දහම් දෙසමින් වැඩවසන්නෙමි යන වැකිය මාගේ හදවතේ දෝංකාර දෙනවා. මන්ද බුදුන් වහන්සේ නිතරම අප සමීපයේ සිට ආරක්ෂා කරමින් දුකින් මුදවා ගන්නා ආකාරයට ධර්මය කියා දෙනවා. එමෙන්ම බුදුන් වහන්සේගේ ජීවය සදාතනික වනවාසේම අපගේ ජීවයේද සදාතනික බව එහි අන්තර්ගත වෙනවා. මෙම පරිච්ඡේදය තුළින් බුදුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ජීවය ලබා සිටින අපි ධර්මය ප්‍රායෝගික යෙදවීම තුළින් අනිවාර්යයෙන්ම බුදුන් වහන්සේ මෙන් මෛත්‍රිය කරුණාවෙන් යුතුව අන්‍යයන්ව දකින් මුදවා ගැනීම හැකිවන බව විශ්වාස කරනවා. එදිනදා ජීවිතයේදී බුදුන් වහන්සේගේ සදාතනික ජීවය හදවතට හා ශරීරයට දැනීමෙන් බුදුන් වහන්සේ නිරන්තරයෙන් සමීපයේ සිටිනවා ලෙසින් ධාරණය කරමින් නොකඩවා කැපවීමෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.